වගේම තමයි මේ ගමන සංවිධානය කළේ අපේ ප්‍රේමලාල් කුමාරසිරි මහත්මයාගේ පූර්ණ දායකත්වයෙන් එතුමාගේ ධන පරිත්‍යාගයෙන් කටයුතු කළේ අපි 28 දිනක් අපේ ඩ්‍රයිවර් මහත්මයාත් එක්ක මේ ගමනට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ මොහොතේදී අපේ ලයිනල් අයියත් මාල්ලියක්වත් යම් දායකත්වයක් ලබා දුන්න බවක් මට දැනගන්න ලැබී තිබෙනවා. ඉතින් කොහොම හරි බොහොම සාර්ථක වන්දනා සහ විනෝද ගමනක් අවසන් කරලා දැන් අපි පිටත් වෙන සූදානම් වෙන අවස්ථාවේ මම ප්‍රේමලාල් කුමාරසිරි මහත්මයාට ඒ ජන්මදිනය වාසනාවන්ත වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව එතුමා කරන කියන ගොවිතැන් විලහෙළඳාම් ඒ වගේම සියලු රාජකාරී කටයුතු දිනෙන් දින දියුණුවෙන් දියුණුවටපත් වෙන්නට එතුමාගේ නමින් මේ පරිලෝක සිටින සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස ඒ සියලු දෙනාගේ භවගාමී ජීවිතය යහපත් වේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම ස්වාමි දිනේ ඇතුළු ඒ සියලු දෙනාගේම කටයුතු නිදුක් නිරෝගී චිරජීවනයේ සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම ප්‍රේමලාල් කුමාරසිරි මහත්මයා මේ දෙවෙනි අවස්ථාව මම හිතන්නේ මේ කණ්ඩායමක් මේ උපන්දිනය වෙනුවෙන් වන්දනා ගමනට සම්බන්ධ කරගත්ත අවස්ථාව. ඒ වෙනුවෙන් අපගේ ප්‍රණාමය ඉසුතිය ප්‍රකාශ කරන අතර අපි ප්‍රාර්ථනා කරමු සාදු නද පවත්වා එතුමාට නිදුක් නිරෝගී චිරජීවනයේ සාක්ෂාත් වේවා. නිරන්තර නැහැයි බැහැයි කියන වචනේ අහන්නටවත් නැතුව ඒ සියලු කටයුතු ඉතන ආකාරයටම හොඳින් ඉටු කරන්නට බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ ආශිර්වාදේ සදරාග්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රමණය යන සතරවරම් දිව රාජෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදයේ ඒ වගේම මහියංගන චෛත්‍ය රාජානන් වහන්සේගේ පීඨ ආරක්ෂාව ආශිර්වාදයේ ඒ වගේම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ පීඨ ආරක්ෂාව ආශිර්වාදයේ ඒ වගේම අද දවසේ වඳ පුදාගත්ත ඒ මුත්‍යාංගන චෛත්‍ය රාජානන් වහන්සේගේ පීඨ ආරක්ෂාව ආශිර්වාදයේ ඒ වගේම ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට අපි සියලු දෙනා එකතු වෙලා දේව පූජාවක් පවත්වලා එතුමාට ආශිර්වාද කරන්නට හේතුණා. ඒ ආශිර්වාද හේතු කොටගෙන අපි සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කර සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ප්‍රේමලාල් මහත්මයාට ඒ කටයුතු සාර්ථක වේවායි කියලා අපි ප්‍රථමයෙන් සාදුනම් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ ගමනදී දායකත්ව ලබා දුන්න අපේ ලයිනල් මහත්මයා, මේ මාල්ලි අක්කා, ඒ වගේම නන් අයුරින් සහයෝගය ලබා දුන්න විශාල පිරිසක් ඉන්නවා මේ අපේ 27 දෙනා අතරේ. මේ අපේ සහෝදර එහෙම නැත්නම් අපේ රණවිරුවන් ඒ සියලු දෙනාටම මෙතන සියලු කටයුතු ඉෂ්ට වෙන්නට. ඒ වගේම ලයිනල් අයියාගේ දරුවන් එහෙම විදේශගත වෙලා ඉන්නේ. ඒ සියලු දෙනාගේම විදේශ රැකියා කටයුතු හොඳින් කරගෙන යන්නට පෙරවීරිය ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම සුජීවත්ව ජීවත් වන ඔබට නිදුක් නිරෝගී චිරජීවනයේ සාක්ෂාත් වේවා. ඒ වගේම මේ ගමනට සම්බන්ධ වෙලා මම හිතන්නේ තිරේ පිටිපස්සේ ලොකු කටයුත්තක් කෙරුණා. මොකද ආහාර පාන දීපෙන් සංග්‍රහ සකස් කරනකොට යම් යම් අපහසුතා ඉවසා දරාගෙන ඒ කටයුතු අපි වෙනුවෙන් අපි බෙදාගත්තා. අපි සින්දු කිව්වා. අපි පැදුරු සාජ්‍ය දැම්ම. මේ හැම මොහොතකම අපේ සහෝදරියන්, අපේ දෙමව්පියන් සහෝදරියන් වගේ අපි වෙනුවෙන් කැම් බීම හදලා ඒ කටයුතු ඉෂ්ට කරා. යම් යම් අපහසුතාවන්ටපත් වෙන්නේ නැති. මොකද අපේ ගෙදර නොවන නිසා. ඒ වුණත් අපේ ගෙදර වගේ ස්ථානයේ අපි පවත්වාගෙන යනකොට ඒ දැක්වූ සහයෝගය වෙනුවෙන් ඒ වෙහස වූ ඔබ වෙනුවෙන් යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි කියලා මම මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කටයුත්ත අපේ නෝන මහත්තයා කිව්වා වගේම අපි ඕන තරම් ගමන් බිමන් යනවා. අපේ රියදුරු මහත්මයාට මේ ඊයේ දවල් ආහාර වේලක් වෙලාවට ගන්න බැරි වුණත් කිසිම අපහසුතාවකින් තොරව අපිත් එක්ක කිසිම වේදයකින් තොරව අපේ මොකද්ද කියන්නේ ප්‍රේමලාල් මහත්මයා මොනවද කියන්නේ ඒ අවස්ථාවට එතුමා අපිව රැගෙන යන්නට උත්සාහ ගත්තා. අපිත් එක්ක කිසිම විරසක භාවයක් තිබුණේ නැහැ. අපි වගේම අපේ ගම සහෝදරයෙක් වගේ අපේ ගමනේම කොටස්කරුවෙක් වශයෙන් එතුමාගේ යුතුයකම් කොට ඉෂ්ට කරා. ඉතින් එතුමා කරන කියන ව්‍යාපාර කටයුතු ඒ සියලු කටයුතු දිනෙන් දින දියුණු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මොහොතේ මම ඇතුළු අපි සියලු දෙනාටම නිවන් ගමන් විමන් යන්නට අපි පෙර සංසාරේ පවත්වාගෙන එන සහසම්බන්ධතාවයෙන් නැති මේ ආත්ම භවයේ මේ කරගෙන යන්නේ. මේ සියලු කටයුතු අපි විනෝද වුණා. හැබැයි පින් රැස් කරගත්තා. අපි යම් දවසක මේ සසරින් මිදෙනකොට මේ පින්කම අපිට වාසනාව උදා කරන අපගේ චුතිචිත යහපත් කරන සිතුවිල්ලක් බවට පරිවර්තනය වෙලා අපේ ඊළඟ භවයේ යහපත් වෙලා අපි කවදා හරි දවසක නිවන් දකින්නකොට පාරමිතා ධර්මයක්ම වේවායි කියලා අපි සියලු දෙනාම සාදු නද පවත්වනවා. එනම් ඔයාලට සියලුම දෙනාට තෙරුවන් සුව ලැබේවා. අපි මේ අනතුරු අපිට ගීතයක් ගායනා කරමින් අපි මේ ගමන බිමන යන්න සූදානම් වෙමු. තවත් කෙනෙක් මං හිතන්නේ අදහසක් ප්‍රකාශ කරන්න ඉන්නවනම් මේ අවස්ථාව දීලා අපි ගමන යන්න සූදානම් වෙනවා. ඒ වගේම ප්‍රේමලාල් මහත්මයාටත් යම් අදහසක් මොනවා හරි ප්‍රකාශ කරන්න නැති අපි වෙනුවෙන්
එතුමාටත් ඒ අවකාශ ලබා දීලා අපි සියලු දෙවි පිහිටෙන් අපේ ගම්බිම්බලා යන්න සූදානම් වෙමු කියන ප්‍රාර්ථනාව සිදු කරමින් මා අවස්ථානුකූලව නවතිනවා. ඒ වගේම මම මේ කතා කරනකොට මට අර ප්‍රේමලාල් මහත්මයා නිතරම රාලාමි මේ වැඩි මේ කිව්වට මම මේක මේ ලොකුකමකටවත් එහෙම කරුවා නෙමෙයි. මේ ගමන වැඩේ සාර්ථක වෙන්නයි මම ඉදිරිපත් උනේ. ඒ නිසා මගෙන් අල්පමල් රේණුවක තරම් හරි වරදක් වුණා නම් මට සමාව දෙන්න. මම ඔයාලගේම කොටස් කරුවෙක් හැටියට තමයි මේ ගමනට සමාව දුන්නේ. ඒ නිසා අපේ හිතවත්කම අපේ මේ සම්බන්ධතාවයේ අපි හොඳින් පවත්වාගෙන යන්නට මගේ බලාපොරොත්තු තියෙනවා. ඉතින් මට සමා වෙන්න මං අතින් යම් වරදක් වුණා නම් කියන එකත් මේ මොහොතේ මතක් කරමින් මේ සහෝදරයෝ දෙන්න ඉදා වාහනේ නගිනකොට නම් බොහොම මීයෝ වගේ තමයි හිටියේ. හැබැයි හොඳ දක්ෂ ගීත නිර්මාණය කරන්නට ගායනා කරන්නට හැකියාව ශක්තිය අපි දැක්කේ යහවස. ඉතින් ඒ සියලු ප්‍රාර්ථනා ඒ විදිහට මිස්ටර් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතනම රණවිරු සාහිත්‍යයක් කරන්න තරම් ඒ ගීත දෙක වටින අවස්ථාවක් මම සමන් දුන්නා. ඉතින් අපිත් එක්ක වුණොත් අපේම සහෝදරත්වයෙන් මේ ගමනේදී සහායක වුණා. ඒ සියලු දෙනාටම සුබ දෙමින් මේ අපේ ප්‍රේමලාල් මහත්මයාට යම් අදහසක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට ඇති. ඒ අවස්ථාවට ඉඩහස ලබා දෙමින් මා සමගන්නවා. ඉන්නතුරු අපි ගම්බිම්බලා යන්නට සූදානම් වෙමු. සියලු දෙවි දේවතාවුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව අපි සියලු දෙනාට ලැබේවා. සියලුම දෙනාට තෙරුවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා අපේ ග්‍රාම නිලධාරිතුමා ඇතුළු මා හිතවත් සමාජික මාතෘණි මම වචන දෙකයි කතා කරන්නේ. අත්වශයෙන්ම මම මේ ගමන ගිය අවුරුද්දේ සූදානම් කරලා හිතුවා ඔබතුමන් වහන්සේලාත් එක්ක මේ ගමන මම එන්න ඕනේ කියලා. සමහරට මතු භවයේදී තව නරකදී මම ඔබ අතරින් සමගන්නත් වෙයි. නමුත් ඉතිහාසගත වෙන දෙයක් මේ. ප්‍රේමලාල් මල්ලි, ප්‍රේමලාල් අයියා, ප්‍රේමලාල් ඉන්නකම් අපි ගියා. ඇත්තටම මම සන්තෝෂ වෙනවා අපේ ලයන් අයියා මාල්නී මහත්මිය කීපතම් කියලා කියනවා. ටිප් ගියා නමුත් ප්‍රේමලාල් එක්ක ගිය ටික තරම්ම ටිප් එකම කවදා ජීවිතේ ගියේ මම අහන්න සතුටුයි. ඇත්තටම. ඒ හින්දා දැන් අපි මේක ලස්සනට අපි කරගත්ත බලාපොරොත්තු වෙනවා. කිසිම වාදයක් නැහැ. බැයි සමහර තැන්වලදී කට්ටිය මීට ඉස්සෙල්ලා රණ්ඩු දපරුණා. අද ඒක කිසිම සද්දයක් නැහැ. කට්ටිය කාවාගේ ඉව්වා පිව්වා කෑව පිව්වා ඔක්කොම කරා. අපට හරි ඇත්තටම ඔය කමලා අපේ මේ මිනි අක්කා එතකොට ඒ මාළනී මාලා ඔය කට්ටිය ඔක්කොම බොහොම කැපින් මේ කැම පීරේල කරලා සමහරට අපි ඉපා වෙන්නත් ඇති. ඒක කමන්නේ ඔබ අපේ අපි ඔයාලා උයපින් තමයි අපි කෑවේ. ඒත් මං ඇහුවා කුක් කෙනෙක් කියන දෙපා මල්ලි අපි මේ කරනවා. ඒ වුණා ලස්සනට සතරේ කටන්දරේ ටික ඈලා කරා. මම බොහොම ආඩම්බරව බොහොම සන්තෝෂයි. ඊළඟ අවුරුද්දෙත් මං ජීවිතුන් අතර හිටියොත් ඔබ තමුන්නාන්සලා එක දවසකට හරි මං එක්ක යනවා. ඒ සිතුවිල්ල මගේ තියෙනවා. මං සල්ලි වලටයි ලොකු ගොමටයි බලපුලුවන් කරන වැඩ කරන්නේ ඉන්නේ. පට්ට කාල යුද්ධ කරලා වෙඩි කාගෙන හිටු මම අද තමයි සතුටින් පිනක් දානවා කියන්නේ. ඒත් මං හෙට ගියන් පස්සේ මගේ අත්තේ මං හෙට කිරි කපන්නේ. පාඩක මට අද මේ සතුට ලබා වුදුන් ඔබ සමට අත්‍යම ස්තුතියි. අපි තව පැය 5ක් 6කින් මේ අපි මේ ගමන නිමා කරනවා. මේ ඩ්‍රයිවර් මාත්‍යාට පින්සිට දෙන්න සිරු දෙවියෝ ආරක්ෂා කරන්න මේ රටේ පදවන මෙතුමා මේ වෙනකන් අත්වන අපේ දරුවිකා අපට කටයුතු කරා. ඉදිරියේදී ඔයාලට ඕන අවස්ථාවක මේ බස් එක නවත්තන්න අපි ලැහැත්ති. බඩිකින්න ටොයිලට් යන්න ඕන දෙයක් අපි කරනවා. ඔයාලා බස් එක ඔයාලා අපි ඔයාලා. ඒක හැම වෙලේම හිතේ තියාගන්න. මේ දේ කරන්නේ මල්ලිට අපි මේ වුණොත් ඒ මල්ලිට තමයි මේ කරදරේ තියෙන්නේ. අපි එහෙම කරන්න එපා කියන දෙයෙන් ඔයාලා වැඩ කරන්න. නමුත් දැන් බණ්ඩාර නවත්තනවා. ඔයාලට ඕන එළවලුවක් ගන්න අපි දානම් කරන්නේ. තමාට එක දෙක තුන වෙන්න පුළුවන් කියලා ඒක කමන්නේ. ඒක එළියෙන්ම හරි වැඩි ගන්න. මේක ජීවිතේ අමරකට නොවන ඉස්ලාමකට දෙන ඉපැන්න. මට උගා උගලක් නැති ගාම්පේ. අපි මේ රණුජෝම අපි ඉන්න අපේ රුමේ මේ අයියා ඉතෝරේ අපේ හරි වික්‍රමික මහත්තයා ඒ අපිට උගාක් සහාය එයාලා හින්දා තමයි අපි ඊයේ නොතෙමි මඩුවෙක්ව නොතලා අපේ මහමුදාවේ සෙබලෙක්ගේ ගෙදර කපටින්
කාටවත් කරදරයක් නැහැ අපිට ඕන තරම් පාවිච්චි කරන්න. කායිමත් බලපෑම් නෙමෙයි. අපි දින්න කිව්වා නැටුව ගැයුවා. හැබැයි මේක මං ඉදිරියට මං හිතන්නේ නැහැ මේ අපි සහභාගී නොවුනොත් මේ වගේ දෙයක් මං හිතන්නේ කවදාකවත් ස්පොට් විදියට මේ වගේ කරයි. මම නම් හිතන්නේ හිතන්නත් බෑ කරන්නත් බෑ. මේවා ආමිගේ කියන අපේ ජයිත්වත් නෝට මේවා කරාට හිතවත් හැමතැනම ඉන්නින්ද කරාට නමුත් ඔයාලට මේ වගේ මේ නිලධාරියවත් මේ කට්ටියක්ව මං හිතන්නේ කවදාවත් යම්බේ කියලා. ගමේ ඉන්න උන්දලා මමත් දන්නවා අපි. ඒකට වැඩකට පැත්තෙන් හාමල්ලි යන් කියනවා. ඊට පස්සේ අනේ බෑ කියනවා. මට අද එහෙමත් වුණා. අද මේ බක්කජර අද වියදම ගෙවන්න උනේ අපේ පස්සයි දෙනෙක් මේ කියලා වැගියුපි. මම පස්සුවප්පට වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දුක් වෙනවා. ඒගොල්ලන්ට ඔයාලගේ වචනත් යනවා කියලා මම දන්නවා. උඹලා හින්දා උඹලා කරපැටෙන් මේ මල්ටි කියන එහෙම අතරන දෙලින් කතා කරන ගෑනු කතාවක් නෙකි. කිව්වනම් කිව්වකට මේක මම දන්නවා. මට කමන්නේ මම පලි දන්නෙත් නැහැ මට ඕනෙත් නැහැ. අපි මේ බුදුන්ගේ පීඩෙන් දේවස්ථානයේ තුලින් අපේ ගමන ආරම්භ කරමු. බණ්ඩාරවල මේ අපි නවත්තලා බඩු ගන්න බඩගිනි කන්න අපේ කෑම නැත්නම් කියන්නේ පාන් කෑල්ලක් හරි කපලා මේ පැතුන හතර අපි හොඳින් ගෙවලා හොඳින් නික්කමයි. මං කියන්නේ ඉච්චරයි. එහෙනම් ඔබ සමටම දිරුවන් ගන්න.